නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශය අපිට මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්. විශේෂයෙන්ම 6 ශ්‍රේණියේ විෂය නිර්දේශය 2026 වර්ෂයේ සිට වෙනස් වීමට භාජනය වෙනවා. ඒ අනුව අනිවාර්ය විෂයන් හඳුන්වා දී තිබෙන අතර ඒවාට හිමිවන සාමාර්ථ එහෙම නැත්නම් ක්‍රෙඩිට්ස් අපිට මේ ආකාරයට දක්වන්න පුළුවන්. ඒ අනුව අනිවාර්ය විෂයන් සහ ඒවාට හිමිවන ක්‍රෙඩිට්ස් ඔබට මේ විදියට හඳුනා දෙන්න පුළුවන්. මව් භාෂාව ක්‍රෙඩිට්ස් 3ක් හිමි වෙනවා. ඉංග්‍රීසි භාෂාව ක්‍රෙඩිට්ස් 3ක්. දෙවන ජාතික භාෂාව සඳහා ක්‍රෙඩිට් 1ක් හිමි වෙනවා. ගණිතය සඳහා ක්‍රෙඩිට් 3ක්, ඒ වගේම විද්‍යාව සඳහා ක්‍රෙඩිට් 3ක්, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය සඳහා ක්‍රෙඩිට් 2ක්, තොරතුරු හා sannivedana තාක්ෂණය සඳහා ක්‍රෙඩිට්ස් 2ක්, ජීවිතය සඳහා තාක්ෂණය විෂය සඳහා ක්‍රෙඩිට් 2ක්, භූගෝල විද්‍යාවට ක්‍රෙඩිට්ස් 1ක්, ඉතිහාසය සඳහා ක්‍රෙඩිට් 2ක්, ඒ වගේම පුරවැසි අධ්‍යාපනයට 1 ක්‍රෙඩිට්ස් 1ක්, ආගම හා සාරධර්ම අධ්‍යාපනයට ක්‍රෙඩිට් 2ක්, සෞන්දර්ය අධ්‍යාපනයට ක්‍රෙඩිට් 2ක්, ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාව ඒ විෂය සඳහා ක්‍රෙඩිට් 1ක්, ඒ වගේම ක්‍රීඩා සමාජ සහ සංගම් ඒ සඳහා ක්‍රෙඩිට්ස් 2ක් හිමි වෙනවා. ඒ අනුව මේ විෂය අනිවාර්යයෙන් හැදෑරිය යුතු අතර ඒවාට සම්මාන එහෙම නැත්නම් ක්‍රෙඩිට්ස් ඉහත සඳහන් කළ ආකාරයට ලබා ගන්න පුළුවන්. එම ක්‍රෙඩිට්ස් හිමි වෙන ආකාරය පිළිබඳ වැඩිදුර කරුණු ඔබත් දැන ගැනීමට අවශ්‍ය නම් සූදානම් නම් 3 keys channelය subscribe කර අපගේ ඊළඟ වීඩියෝවෙන් එම තොරතුරු ලබා ගන්න කටයුතු කරන්න.